ආයුබෝවන් පුතේ. අද අපි කරන්න යන්නේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝගාබාධ කිහිපයක් ගැන සාකච්ඡා කරන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට රුධිර සංසරණ පද්ධතියේ තියෙන රෝග මොනවද? එතකොට ඒවා ඇති වෙන්නේ කොහොමද? ඒවට මොන වගේ පිළියම්ද අපිට යොදන්න වගේ කරුණු කිහිපයක් මේ වීඩියෝ එක හරහා අපි සාකච්ඡා කරමු. අපි මුලින්ම කතා කරනවා පුතේ ඇතරොස්ක්ලෙරොසිස් කියන රෝගය. රුධිර වාහිනී ලප්ප එහෙම නැත්නම් ඇතරෝමා කියන තත්වය. ධමනිකා සිහින් වීම කියන රෝගී තත්වය. හයිපර්ටෙන්ෂන් අධ්‍යාතතිය, හයිපොටෙන්ෂන් මධ්‍යාතතිය, කිරීටක සංසරණය සහ වාහිනී අවහිර වීම කියන රෝගී තත්වය. ත්‍රොම්බෝසිස් කියන රෝගය. එතකොට ඇන්ජයිනා පෙක්ටෝරිස් කියන රෝගය සහ හෘදයාබාධ heart attack කියන රෝගී තත්ත්වය ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම කතා කරනවා පුතේ මේ රුධිර වාහිනී ලප ඇතරෝමා කියන රෝගී තත්ත්වය. පුතේ දැන් අක්මාවේ නිපද වෙන කොලෙස්ටරෝල් තියෙනවනේ මේවා ජලයේ දිය වෙන්නේ නැහැ. ජලයේ දිය වෙන්නේ නැති මේ කොලෙස්ටරෝල් රුධිරයේ දිය වෙලා තමයි ශරීරය හරහා ගමන් කරන්නේ. ඒකට ලිපොප්‍රෝටීන විදිහට තමයි පරිවහණය වෙන්න පටන් ගන්න. එතකොට ලිපොප්‍රෝටීන අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන සහ වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන LDL සහ HDL කියලා වර්ග දෙකක් තියෙනවා, කාණ්ඩ දෙකක්. එතකොට මේ රුධිරයේ තියෙන අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන අධිකව තිබුණොත් එහෙම කිරීටක ධමනි එහෙම නැත්නම් වෙනත් ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම තැන්පත් වෙනකොට ධමනිය කුහරය පටු වෙන්න පටන් ගන්නවා. ධමනි කුහර ධමනි මදකනේ නේද? ධමනි සහ ශිරා කියලා හෘදයාශ්‍රිතව රුධිර නාල වර්ග දෙකක් තියෙනවානේ. ධමනි කියලා කිව්වේ හෘදයෙන් එළියට රුධිරය අරන් යන ධමනි. එහෙම නැත්නම් අවයවයක් විතට රුධිරය අරන් යන රුධිර වාහිනිය තමයි ධමනි කියලා කිව්වේ. එතකොට මේ ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වුණාට පස්සේ නේද? ධමනියේ තියෙන බිත්තිය පටු වෙන්න පටන් ගන්නවා. එතකොට රුධිරයට ගමන් කරන්න තියෙන ඉඩකඩ ඇහිරීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මේක වෙන්න හේතු විදිහට අපි දක්වන්නේ සම්තෘප්ත මේධාම්ල බහුල ආහාර ගන්න එක අපිට දක්වන්න පුළුවන්. LDL වැඩි වුණාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්න පටන් ගන්න. මොනවාද සම්තෘප්ත මේධාම්ල බහුල ආහාර කියන්නේ? ගව මාස්, ඌරු මාස්, එළු මාස්, සම්පූර්ණ යොදේ සහිත පිටිකිරි, පිත්තර කහමදේ, පීකුදු වගේ ආහාර වර්ග අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ආහාර ගන්න එක පාලනයක් සහිතව නේද? අධිකව ගන්නේ නැතුව එතකොට මේක භාවිතය අවම කරොත් එහෙම නැත්නම් ව්‍යායාම කරනවා නම් එහෙම අපිට මේ ඇතරොස්ක්ලෙරොසිස් කියන රෝගී තත්ත්වය අඩු කරගන්න අපිට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. බලන්න මේ රූප සටහන දිහා මේ තියෙන පුතේ ධමනියක රූප සටහනක්. එතකොට මේ ධමනියේ කොලෙස්ටරෝල් තැන්පත් වෙච්ච තැන් තමයි මේ කහපාටින් රූප සටහනේ පෙන්වන්න කරන්නේ. දැන් මෙතන කොලෙස්ටරෝල් තැන්පත් වුණාට පස්සේ මේ රුධිරයට ගමන් කරන්න තියෙන නාලය අවහිර වෙලා තියෙනවා. මේ රුධිරයට ගමන් කරන්න තියෙන නාලේ ඉඩ අඩු වෙලා තියෙනවා. මේ බලන්නකො මෙතනින් හරි අමාරුවෙන් යන්නේ නේද? මේ රතු රුධිර සය වෙන මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඒතකොට රුධිර නාලවල අවහිර වීමක් සිද්ධ වෙනවා. හරි. එතකොට මේකට අපිට පිළියම් විදිහට සම්තෘප්ත මේද ආම්ල බහුල ආහාර ගන්න එක පාලනය කරා නම් මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. දැන් අපි ඊළඟ එකේ තියෙන ධමනිකා සිහින් වීම කියන තත්ත්වය. මේක වෙන්නේ වයස්ගත වෙනකොට පුතේ ධමනි බිත්තිවල ඇතුළත ක්‍රමයෙන් කොලජන් සහ කැල්සියම් පාන්දු වීම වැඩි වෙලා ධමනි බිත්ති ඇදෙන ගතිය ප්‍රත්‍යස්තතාවය කියන එක අඩු වෙන්න පටන් ගන්නවා. එතකොටත් වෙන්න පුතේ ධමනි බිත්තිය කුහරය කුඩා වෙන්න පටන් ගන්නවා. එතකොට රුධිරයට ගමන් කරන්න තියෙන ඉඩ අඩු වෙනවා. අර කලින් රෝගී තත්ත්වය වගේම තමයි. බලන්නකො මෙතන මේ ධමනි නාලය සිහින් වෙලා තියෙන්නේ නේද? මේ හොඳට තියෙන නාලේ මේ වගේ ලොකු ඉඩක් තියෙනවා. දැන් මෙතන මේ කොලජන් කැල්සියම් තැම්පත් වෙලා තියෙන නිසා මෙතනින් යන්න තියෙන ඉඩ අඩු වෙලා තියෙනවා. යමු අපි ඊළඟට ආද්‍යාතතිය එහෙම නැත්නම් හයිපර්ටෙන්ෂන් කියන රෝගී තත්ත්වයට. ඒකට හයිපර්ටෙන්ෂන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පවතින ඕනේ රුධිර පීඩනයට වඩා වැඩි රුධිර පීඩනයක් දිගු කාලයක් තිස්සේ
පවතින එකට. මොකද පුතේ සාමාන්‍යයෙන් පවතින්න ඕනේ මේ රුධිර පීඩනය කියලා කියන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් පවතින මිනිස්සෙකුගේ නේද සාමාන්‍ය මිනිසුගේ රුධිර පීඩනය කිව්වහම නිරෝගී වැඩුණු සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආකුංචි පීඩනය රසදිය මිලිමීටර් 120කුත් විස්තාර රුධිර පීඩනය රසදිය මිලිමීටර් 80කුත් විදිහට. එතකොට අපිට පුළුවන් 120 බෙදීම 80 රසදිය මිලිමීටර් වලින් තියෙන පීඩනයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕන. කියන්නේ මේ වගේ නේද? 120 බෙදීම 80 රසදිය මිලිමීටර්. ඔය වගේ සාමාන්‍ය රුධිර පීඩනයක් තමයි තියෙන්න ඕන. මීට වඩා වැඩි රුධිර පීඩනයක් පවතිනවා කියලා කියන්නේ එතන තියෙන්නේ අධි රුධිර පීඩනය නැත්නම් අධ්‍යාතතිය හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වය තමයි තියෙන්නේ. එතකොට මේක වෙන්නේ ධමනිවල අභ්‍යන්තර බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වුනහම ඒවයි කුහර කුඩා වෙනවනේ. එතකොට ශරීරයේ තියෙන අවයව වලට රුධිරය සපයන එක අඩු වෙනවා. එතකොට ධමනි බිත්තිවල නැත්නම් ධමනිකාවල ප්‍රත්‍යස්ථතාවය අඩු වුණාට පස්සෙත් මේ රුධිරය අවයව වලට සැපයීම අඩු වෙනවා. එතකොට මේ රුධිර සැපයීම අඩු වෙනකොට මොකද වෙන්නේ? හෘදය උත්සාහ කරනවා පුතේ වැඩි පීඩනයකින් රුධිරය පොම්ප කරලා ඒ අවයවයට එහෙම නැත්නම් ඒ වුණ කරන තැනට රුධිරය පොම්ප කරලා දෙන්න හෘදය උත්සාහ කරනවා. එතකොට හෘදයට මේක වෙහෙසකාරී තත්ත්වයක් බවට පත් වෙනවා. එතකොට රුධිර වාහිනී වලට හෘදයට වෘක්කවලට වෘක්කවලට වගේ තැන් වලට මේක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ආකුංචි පීඩනය සහ විස්තාර පීඩනය කියන දෙකේම අගය ඉහළ යන අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙන්න පුළුවන් මානසික අවිවේකී බව. නේද? තරගකාරී ජීවන රටා. ස්ථූලතාවය කියලා කියන්නේ අපි දන්නවා BMI අගය කියලා එකක් තියෙනවා නේද? උසට සරිලන බර. මේ අගය වැඩි අගයක් තිබුණොත් බර වැඩි වුණොත් උසට වඩා බර වැඩි වුණොත් නේද? දුම්පානය, මත්පැන් පානය, ව්‍යායාම අඩුකම, ප්‍රවේණි සාධක, වයස වගේ හේතු නිසා අධ්‍යාත්තිය හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වය පුතේ ශරීරයේ විවිධ අවයව වලට බලපාන්න පුළුවන්. අපි කිව්වා හෘදයට බලපාන්න පුළුවන් කියලා. ඇයි හෘදයට බලපාන්නේ? වැඩි බලයක් ලොකු ආයාසයක් යොදන්න සිද්ධ වෙනවා හෘදයට. ඊට ගැළපෙන විදිහට රුධිර සැපයුමක් දෙන්න වෙනවා කිරීටක ධමනි වලට. ඇයි ඒ කිරීටක ධමනි කියන්නේ හෘදයේ තියෙන රුධිර නාල වලට. හෘදය කියන අවයවයටත් දෙනවනේ රුධිරය. හෘදය කියන අවයවයට දෙන රුධිර නාල තමයි කිරීටක ධමනි කියලා කියන්නේ. එතකොට මේ හෘදයෙන් පොම්ප කරන්න උත්සාහ කරනකොට මේ වගේ ඊට ගැළපෙන විදිහට කිරීටක ධමනි වලට රුධිරය ලැබුණ නැත්තම් හෘද පේශිය අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා. එතකොට මේක හෘදයට බලපාන. එතකොට මොළයට කොහොමද බලපාන්නේ? මොළේ තියෙනවානේ පොඩි කේශනාලිකා රුධිර කේශනාලිකා. එතකොට මේ රුධිර කේශනාලිකාවට මේ වැඩි පීඩනයකින් රුධිරය එන්න පටන් ගන්නවා. රුධිර කැටයක් හිර වුණොත් එහෙම ඒක පුපුරලා යන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර රුධිර කැලීම. මොළේ රුධිර නාලයක් පුපුරලා කියලා කියන්නේනේ ආඝාතයක් ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ. අන්න ඒ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මොළෙන් ඒ පාලනය කරන ප්‍රදේශය මොළේ කොටසෙන් පාලනය කරන අවයව ටික අක්‍රිය වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. එතකොට වකුගඩ වලටත් මේකේ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. උච්චිකා වලට වැඩි පීඩනයක් අධික පීඩනයක් આવොත් උච්චිකා දුර්වල වෙන්න පුළුවන්. එතකොට අධිවෘක්ක වලට හෝමෝන ශාවය අධික වීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බලමු මේ තියෙන්නේ හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වය. බලන්න මේ වීඩියෝ එක අපි බලන්න රුධිරය සාමාන්‍යයෙන් රුධිර නාලයක් ඔස්සේ ඔන්න ධමනිය ඔස්සේ ගමන් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? රුධිර නාල බිත්ති පටු වෙන්න පටන් ගන්නවා. මේ තියෙන රුධිර නාලවල මොනවද මේ තැම්පත් වෙලා තියෙන්නේ? කොලෙස්ටරෝල් තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ රුධිර නාලය නේද? මේ ධමනිය කුඩා වෙලා තියෙනවා. ඉතින් කලින් ගියා වගේ එතකොට යන්න පුළුවන්කම නැහැ. එතකොට මේ නාලය කුඩා වුණාට පස්සේ වැඩි පීඩනයකින් තමයි අපිට අවයවවලට රුධිරය සපයන්න වෙන්නේ. බලන්නකෝ.
රුධිර නාල බිත්ති කුඩා වෙන්න පටන් ගන්නවා. එතකොට රුධිරයට ගමන් කරන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා නේද? එතකොට රුධිරය පම්ප් කරන්න වෙනවා අපිට හෘදේ වැඩි වශයෙන් වැඩි වේගයකින් දාන්න වෙනවා එළියට. හරි. යන් අපි ඊළඟ එකට හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වය. හයිපර්ටෙන්ෂන් කියන දැන් අපි කියවනේ සාමාන්‍ය රුධිර පීඩනය තියෙන්න ඕනේ රසතිය මිලිමීටර් 120ට 80 විදිහට කියලා. එතකොට මේ තියෙන්න ඕන රුධිර පීඩනය සාමාන්‍යයෙන් තියෙන්න ඕන රුධිර පීඩනයට වඩා අඩු රුධිර පීඩනයක් දීර්ඝකාලීනව පැවතුනොත් අපි එතන කියනවා මන්ද්‍යාතතිය තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. එතකොට පෝෂණ හීනතා කියන තත්ත්වය නිසා රුධිර පරිමාව අඩු වෙන එක මේකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවලදී ඊ타ත්ම ඉක්මනින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු වෙන එක ඊ타ත්ම වැදගත් වෙනවා. ඊළඟ එක තමයි කිරීටික සංසරණය සහ වාහිනී අවහිර වීම කියන තත්ත්වය. ත්‍රොම්බෝසිස් කියන රෝගී තත්ත්වය. ත්‍රොම්බෝසිස් කියන රෝගී තත්ත්වය ගැන කතා කරොත් රුධිර කැටයක් ගිහිල්ලා රුධිර නාරයක අවහිර වුණොත් රුධිර නාලය කොහේ හරි තැනක හිර වෙන්න පටන් ගත්තොත් එහෙම යම් අවයවයකට රුධිර සැපයීම අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ අවයවයට ඕන ඔක්සිජන් පෝෂක ද්‍රව්‍ය ගමන් කරන එක නතර වෙන්න පටන් ගන්නවා. දැන් මොලේ යම් කොටසකට රුධිර සැපයීම අඩු වුණොත් එහෙම මොලේ සෛලනේ මොලේට ඔක්සිජන් යන්නේ නැහැනේ. පෝෂක ගමන් කරන්නේ නැති වුනහම ඒ සෛල මිය යන්න බවට පත් වෙනවා. එතකොට එම කොටස් අඩපණ වෙන්න පටන් ගත්තාම අංශ භාගය ආඝාතය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට කිරීටක ධමනියක් අවහිර වුණොත් අපි දන්නවා දැන් කිරීටක ධමනි කියන්නේ හෘදයට රුධිරයේ සපයන ධමනියක් අවහිර වුණොත් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලැබෙන්නේ නැති හින්දා පේශී කොටස් ක්‍රමයෙන් මිය යන පුළුවන්. අපි ඒකට කියනවා කිරීටක ත්‍රොම්බෝසිය කියලා. කිරීටක ත්‍රොම්බෝසිය. එතකොට මොන වගේ හේතු නිසාද ත්‍රොම්බෝසිස් කියන තත්ත්වය ඇති වෙන්නේ? ත්‍රොම්බෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් දුම්පානය හා මත්පැන් භාවිතය කළොත්. එතකොට තන්තු අඩංගු ආහාර කියන්නේ එළවලු පළතුරු භාවිතය අඩු වුණොත් එහෙම මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ රෝගී තත්ත්වය අඩු කරගන්න නම් මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න. දුම්පානය හා මත්පැන් භාවිතයෙන් වළකින්න පුළුවන්. සම්තෘප්ත මේද අඩංගු ආහාර භාවිතය අඩු කරන්න පුළුවන්. තන්තු අඩංගු ආහාර භාවිතය වැඩි කරන්න පුළුවන්. කියන්නේ එළවලු පළතුරු වැඩිපුර ආහාරයට ගත්තොත් මේ රෝගී තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ලුණු භාවිතය ඇකිතරම් අඩු කරන්න ඕන. රුධිර පීඩනය පාලනය කරගන්න ඕන. දියවැඩියා තත්ත්වයක් තියෙනවා නම් ඒක පාලනය කරගන්න ඕන. යහපත් ආහාර පුරුදු මගින් ශරීරයේ බර අඩු කරගන්න ඕනේ නේද? ශරීරයට හොඳ ව්‍යායාම දිනපතා ව්‍යායාම කරන්න ඕන. සැහැල්ලු මානසික තත්ත්වයකින් හොඳ මානසික තත්ත්වයක් තියාගන්න ඕන. එතකොට හෘදයාබාර අධිරුධිර පීඩනය දියවැඩියාව සුගර් වගේ රෝගී තත්ත්වයන් තියෙන පෞල් ඉතිහාසයක් තියෙනවා නම් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද ඒ වගේ පෞල් ඉතිහාසයක් තියෙන කෙනෙකුට මේ රෝගී තත්ත්වය ඇතිවීමේ සම්භාවිතාවය වැඩි වෙන්න පුළුවන්. බලමුකෝ මේ තියෙන මේ වගේ වීඩියෝ එකක්. ත්‍රොම්බෝසිස් ඒ කියන්නේ ලේ කැටියක් හිර වෙන අවස්ථාවක්. බලන්නකෝ මේ තියෙන්නේ ත්‍රොම්බස් එකක්. රුධිර කැටියක් ඇවිල්ලා මෙතන හිර වුණාම බලන්න රුධිර නාලය තියෙන ඉඩකඩ අඩු වෙන්න පටන් ගන්නවා නේ. එතකොට රුධිරයට ගමන් කරන්න අමාරුයි. එතකොට එතනින් එහාට රුධිරයට ගමන් කරන්න ගැටලුවක් ඇති වෙනවනේ නේද? හරි. අපි යමු ඊළඟ එකට ඇන්ජයිනා පෙක්ටෝරිස් කියන රෝගී තත්ත්වය. ව්‍යායාම ගන්නකොට එහෙම නැත්නම් වැඩක් කරනකොට වෙහෙස වෙන පටන් ගන්නකොට හෘදයේ වේදනාවක් වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් ඇන්ජයිනා පෙක්ටෝරිස් කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයේ සාමාන්‍යයෙන් ඉන්නකොට කෙනෙකුට මේ රෝගී තත්ත්වය ඇති නොවෙන්න පුළුවන්. හෘදයේ වේදනාවක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් වැඩක් කරනකොට වෙහෙසටපත් වෙනකොට වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් මේ රෝගය වෙන්න පුළුවන්. ඒකට මේවට අපි කියනවා ස්කේමීය වේදනාවක් කියලා. පටු වෙලා තියෙන නේද? ධමනියක ඉඩ අඩු වෙලා තියෙන තැනකින් රුධිරය විවේකී අවස්ථාවකදී යන ප්‍රමාණවත් වුණාට වෙහෙස වෙන වෙලාවල් වලට වැඩි වේගයකින් රුධිරය
හෘදය දෙන්න පටන් ගන්නවා නේද? අපි ගොඩක් මහන්සි වෙලා නැත්නම් ව්‍යායාම කරනකොට හරි වැඩක් කරනකොට හරි අපේ හાર્ට් බීට් එක වැඩි වෙනවා වගේ අපිට දැනෙනව නේද? රුධිරය පම්ප කරනවා වැඩි වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී ධමනිය ඔස්සේ රුධිරය ගමන් කරන්න මේ පටු වෙලා තියෙන ඉඩකඩ ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී අපිට හෘදයේ වේදනාවක් වගේ ඇති වෙන්න පුළුවන්. මේක තමයි angina pectoris කියන තත්ත්වය. ඊළඟට අපි කතා කරමු පුතේ heart attack. මේක සුලභ තත්ත්වයක්නේ හෘදයාබාධ නේද? heart attack එකක් හැදිලා මැරුණා. වගේ ඒවා අපි වැඩිපුරත් අහනවනේ නේද? ඇයි මේ වගේ එකක් වෙන්නේ? කිරීටක ධමනි පටු වුණාම රුධිර කැටියක් මගින් අවහිරි වුණාම හෘත්පේශියට ඔක්සිජන් පෝෂක ලැබෙන්නේ නැති වුණා. ඒකේ කොටස් මිය යන්න පටන් ගන්නවා. ඒකට හෘද ක්‍රියාකාරීත්වය නතර වෙන්න පටන් ගන්නවා. මේක තමයි heart attack එකක් කියලා කියන්නේ. එතකොට හෘද රෝග හා සම්බන්ධව තියෙන අවදානම් සාධක ගැන කතා කරොත් හෘදයාබාධ නෙමෙයි සම්පූර්ණ හෘද රෝග ගැන කතා කරාම වයස වැඩි වෙනකොට පුතේ හෘද රෝග ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ස්ත්‍රී පුරුෂ භාවයේ අනුව හෘද රෝග ඇතිවීම වෙනස් වෙන්න පුළුවන්. සම්තෘප්ත මේද අම්ල නේද? අපි ගන්න සම්තෘප්ත මේද අම්ල ප්‍රමාණය වැඩිද අඩුද කියන එක මත හෘද රෝග ඇති වෙන්න පුළුවන්. බර ස්ථූලතාවය මම කලිනුත් කතා කරා. උස්සට සරිලන බර අපි නිතරම පවත්වගෙන යන්න ඕන. රුධිර වාහිනිය වල තෙරපුම වැඩි වෙනවා බර වැඩි වුණාම. දුම්පානය කරන කෙනෙක් නම් ව්‍යායාම අඩුවෙන් ගන්න කෙනෙක් නම් නැත්නම් පෞල් ඉතිහාසයේ ප්‍රවේණික සාධක බලපාන්න පුළුවන්. මානසික සහ පෞරුෂික සාධක නේද? දැන් ගොඩාක් තියෙනවනේ මානසික සාධක නේද? ස්ට්‍රෙස් එක වැඩි ගොඩක් අයට. අන්න මධ්‍යසාර භාවිතයේ තියෙන කෙනෙකුට. දියවැඩියාව මధుමේහය වගේ තියෙන කෙනෙකුට මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දුම්පානය කරන කෙනෙකුට රුධිර නාල සිහින් වෙනවා දුම්පානය කරන කෙනෙකුට. ඒතර රේ කැටියක් ඇතිවීමේ හැකියාව වැඩි. එතකොට කැටි ඉවත් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ්, හිමොග්ලොබින් කාබන් ඩයොක්සයිඩ් යනවා වැඩිනේ දුම්පානය කරන කෙනෙකුට කාබන් මොනොක්සයිඩ්. එතකොට එයාගේ හිමොග්ලොබින් අවහිර කරන්න පටන් ගන්නවා. එතකොට ෆයිබ්‍රෝජෙනි නිපදවීම උත්තේජනය කරනවා. රුධිර පට්ටිකාව උපුරා යාමේ ප්‍රවණතාවය අධික වෙනවා. මේ වගේ තත්ත්වයන් දුම්පානය කරන කෙනෙකුට වෙන්න පුළුවන්. ව්‍යායාම අඩු කරන කෙනෙකුගේ රුධිර සංසරණය ක්‍රමවත් සිදු නොවෙන්න පුළුවන්. දරුවන්ට සහෝදරයන්ට තියෙනවා නම් ප්‍රවේණිකව ඒකේ අවදානම වැඩි. අධික ආතතියෙන් ඉන්න කෙනෙකුට කලබලකාරී පෞරුෂයක් තියෙන කෙනෙකුට හෘද රෝග වලට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. මද්යසාර භාවිතා කරන කෙනෙකුට රුධිර වාහිනිය පටු වෙනවා. එතකොට අධ්‍යාතතිය වගේ හේතු ඇති වෙන්න පුළුවන්. හයිපර්ටෙන්ෂන් වගේ තත්ත්වය. එතකොට දියවැඩියාව මధుමේහය තියෙන කෙනෙකුට පරිවෘත්තීය අධික වෙනවා. රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අධික වෙනවා. ඒ වගේ කෙනෙකුට එතකොට ඇතරොස්ක්ලෙරොසිස් වගේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි මේ වීඩියෝ එකකින් අද කතා කරේ හෘදය ආශ්‍රිතව තියෙන රෝගාබාධ කීපයක් සම්බන්ධයෙන්. එතකොට ඒකේ මොන වගේ හේතු සාධකද ඇති වෙන්නේ? එතකොට අපිට ඒවට මොනවද කරන්න පුළුවන් වගේ කරුණු කීපයක් තමයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. එතකොට අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. ආයුබෝවන්.